පිටරට ගිහින් ඔබ මහන්සියෙන් උපයන දේ අපි ඔයාගේ ගෙදරටම පරිස්සමෙන් ගිහින් දෙන්න සූදානම්. වේගවත් සහ විශ්වාසනීය කාගෝ සේවයකට ස්පීඩ් ලයින් කාගෝ සර්විස්. ගුවන් මගින් දින 15ක සහ නැව් මාර්ගයෙන් දින 45ක් ඇතුළත ඔබගේ නිවසටම දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ. ස්පීඩ් ලයින් කාගෝ සර්විස්. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක හරහා දැන්ම සම්බන්ධ වන්න. අයිබෝවන් කුවෙට් වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත කුවෙට් තානාපති කාර්යාලයෙන් දැනුම් දෙන විශේෂ දැනුම් දීමයි. සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් 2025 අප්‍රේල් මාස 13 සහ 14 දෙදින තානාපති කාර්යාලය වසා ඇති බව කාරුණිකව දන්වා සිටිමු. යමතත් එම දැන්වීම සිංහල දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් 2025 අප්‍රේල් මාස 13 සහ 14 දෙදින තානාපති කාර්යාලය වසා ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. කුවෙට් අවුරුදු උළෙල බාක් මහ උදානය 2025 අප්‍රේල් 11 වෙනි සිකුරාදා උදෑසන 8 සිට අබ්බාසියා ඉන්දියන් සෙන්ට්‍රල් ස්කූල් එකේදී පැවැත්වෙන බව තමයි දැනුවත් වෙන්නේ. ඇතුළත් වීම නොමිලේ කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඔබට අවස්ථාව. අයිබෝන් සුබ දවසක්. නිලන්ත වලොග් සමග ඉන්න ඔයාලා හැම දිනාටම. හරිද? එකලක වීඩියෝ දෙක රෙකෝඩ් කරන්නේ දවස් 3කට තමයි වීඩියෝ එක දාන්නේ. හරිද? මොකද හේතුව ඉතින් කොයි වෙලෙත් මට රෙස්ට් එකක් ගන්න බෑ. මොකද මම ටැක්සි වැඩ කරන නිසා. ඉතින් ගොඩක් වෙලාවට වීඩියෝ එකක් රෙකෝඩ් කරලා ඒක වීඩියෝ එක එඩිට් කරන්න හරි මොන හරි මගේ thumbnail අනම්මනම් ටික හදාගන්න වෙලාවක් නැති වෙනවා. ඉතින් ඒක නිසා එකපාරටම දෙකම කතා කරන්න හිතුවා. මේක ඊට වැඩි වෙනස් කතාවක්. මේ දවස්වල ලොකුවටම කතා වෙන කතාව තමයි බංකරේ ඉඳන් අර ආමිකාරයෙක් කියන කතාව. ඒ කියන්නේ අර කොමඩියක් උපහාසයට ලක් කරපු දෙයක්. ඒක තදින්ම දැනෙන්නේ රණවිරුවෙක්ගේ පවුලේ අයට තමයි. ඇයි එහෙම කියන්නේ? හරිද? මම මේ වලට මේක TikTok එකක් තමයි. ඒකත් TikTok එකේ තිබිච්ච වීඩියෝ කට් එකක් තමයි. ඒකත් අහලම මේක කරා නම් මේ හොඳයි කියලා හිතෙනවා. හරිද? මේ ඒක තමයි හොඳම දේ කියලා. එතකොට තමයි ඒක කතා කරන්න ලේසි මට. අහලා බලමුනේ. සියලු දෙනාට සුබෝදෑසන කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ චුට්ටක් කතා කරන්න හිතුවේ මේ දවස්වල අපේ කට්ටිය ගොඩාක් ජනප්‍රිය කරගෙන ඉන්න ආමිකාරයෙක් කියන කතාව. ඒ වගේ මන්ද බුද්ධික අය දාන වීඩියෝ වලට උඩ දාගෙන නටන්න එපා. ඒක හරි පව්. ආමිකාරයෝ නැත්තම් අපිත් මෙලහට පස්සට ඒ නිසා ඒ වගේ ඒවා හෙලා දකින්න. ඒ වගේවට උල්පන්දම් දෙන්න එපා. ඒවා හරි කැතයි. ඔයගොල්ලන්ට සහෝදරයෝ ඇති. ඔයගොල්ලන්ට දෙමව්පියෝ ඇති. ආමියගේ නැති වෙච්ච අය ඇති. එහෙම අයට රිදෙනවා. අනික අයට නොරිදුනාට. ඒ නිසා කරුණා කරලා ඒ වගේවට ලයික් කමෙන්ට් දාන්න එපා. හරි කැතයි. සිංහල ජාතියටම කැතයි. ආමිකාරය නැත්තම් තිබ්බ කට්ටියට ඔය වගේ සෝෂල් මීඩියා භාවිතා කරන්න ඕන දෙයට. සෝෂල් මීඩියා තියෙන නිදහස් මාධ්‍යයක් තමයි අපිට තියෙන්නේ. ඒක භාවිතා කරන්න අවශ්‍ය දෙයට අනවශ්‍ය දේවල් වලට භාවිතා කරලා නිකන් මන්ද බුද්ධිකයෝ වගේ හැසිරෙන්න එපා. ඒ වීඩියෝ එක දාලා තියෙන කෙනා හරි අම්මා අපේකට දාව උපදිච්ච දරුවෙක් නම් ඔය වගේ එකක් දාන්න බෑ. views එකකට like එකකට comment එකකට ಜಾති පාව දෙන්න එපා. ඒ වගේ ඒවට කතා කරන්න. ඒ වගේ ඒවට උඩ පැන නටන්න එපා. එච්චර ඉල්ලන්නේ. සිංහල ජාතියක් හැටියට එච්චර ඉල්ලන්නේ. රණවිරුවා සෙබලා ආමිකාරයා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආමිකාරයා කියලා කියනකොට නිකන් මාළු කාර්යය ගන්නට දෙකේ බලන්න වෙනවා. ඒ කියන්නේ කතා කරන විලාසය. නමුත් ඒක විහිළුවකට ගත් එක ගැන තියෙන කනගාටුව තමයි ඒගේ කතාවෙන් දැනෙන්නේ. මොකද අවුරුදු ගාණක් 30 වසරක යුද්ධයක සොල්දාදුවෝ කී දෙනෙක් මැරුණාද? අපේ සොල්දාදුවන් ওই විදිහට නිකන් බාල්දු වෙන තැනට කතා කරන දෙයක් දැම්මම මේ මිනිස්සුගේ රණවිරුවෙක් ගෙදරක හිටපු ගෙදරක රණවිරුවේ මිය ගිය කෙනෙක් හිටපු ගෙදරක් න ะ. ඇස් කන්නාසය දන් දෙමි කියන්නේ නැති වෙච්ච කෙනෙක් නාතපයි නැති වෙච්ච කෙනෙක් මොනතරම් වේදනාවක් දැනෙනව ඇතිද? ඒක ඇත්ත නේද? මොකද මේ ඒක හදවත දැන් එරක නිකන් ජෝක් එකට විහිළුවට ගත්තට උසුලුවට ගත්තට ඒකේ මේ
ආමිකාර කියන්නේ හමුදාව ගැන ලොකෝ මේ කනස්සල්ලක් තියෙනවා හිතනවා. ඒ විදිහට ඒක ආමිකාරයා කියන කෙනාව එතෙන්ට ගත් එක කියලා. හරි. ඒ කොටසට වීඩියෝ හිට් වුණා තමයි. හරිද? නමුත් ඒක ගැලපෙන්නේ නැහැ කියන එක තමයි ඒ කාන්තාව කියන්නේ. ඉතින් අර ඒ කාලේ මලමිනි එනකොට සීල් කරපු පෙට්ටිය එනකොට බස් එක යන්න බැරුව ඉන්නකොට බෝම්බ පුපුරනකොට සමූල ඝාතන වෙනකොට රණවිරුවා මුර දේවතාවක් විදියට තමයි අපේ රටේ මිනිස්සු සැලකුවේ. පසු කාලීනව ඒ යුද්ධ ජයග්‍රහණයේ උණුසුම අවසානයේ බල්ලමාකයකට ඇතෑරියා වගේ. ගණන් ගන්න නෑනේ. පොලිසියේ රථවාහන අංශේ රථවා බයිසිකලයක යනකොට ලයිසන් නැතු උනාට ලිව්වේ නෑ. ඒ මොකද ගාරුත්තේට. හැබැයි පහු වෙනකොට උඹලා තමයි අරමයි මෙමයි කියලා හින්න සිංහ පාට දාගෙන අනවිරුව ඉස්සලම් පාතට දැම්මේ පොලිසිය. හරිද? අවස්ථාවක් දුන්නේ නෑ. ඒ අර දවස් යුද්ධ දිනපු දවස්වල මාර රෙස්පෙක්ට් ගමට එනකොට මල් මාලා දැම්මේ. පස්සේ කාලේ එනකොට ගණන් ගත්තින්නේ. අර ආමිකාරයනේ. එහෙම තමයි. ඒක ගණන් නිකන් ඒක ලොකුවට අර පිළිගැනීමක් නැති වුණා. හරිද? නමුත් මේ වගේ පුංචි විහිළුවකින් සමහරට රණවිරුවන්ගෙත් ඉදිරි දෙන්න පුළුවන්. හරිද? ජාතිය රට වෙනුවෙන් රට දැය වෙනුවෙන් දීපුතු දූ දරුවන්ගේ දෙමාපියන්ට බිරිඳෑවරුන්ට දරුවන්ට ඒකෙන් ෂොක්යක් වෙන්න පුළුවන්. ඒක නිසා සමාජයත් එක්ක දෙයක් මේ විහිළුවක් අහලුවක් කරනකොට ඒක ඒ කියන්නේ ඒ වගේ මුර දේවතාවුන්ව පාවිච්චි කරන්න එපා. ඒකට මාධ්‍ය කියන තේ ලොකුවටම බලපානවා. මොකද අද කාලේ යන්තම් පොඩි දෙයක් දැම්ම ගමන් ඒක ලොකුවට මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා. ඒක නිසා ඒ කාන්තාවේ කතාවත් එක්ක ලොකු හිතේ කැක්කමක් හදවතට කැක්කුමක් දැනෙනවා. ඉතින් කරපු කට්ටියටත් කියන්නේ මේ වීඩියෝ එකත් එක කරපු වීඩියෝ අයින් කරගත්තා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? ඒකට කොයිතරම් කොමිටල් විදිහට වීඩියෝ ආවද? රඟ දැක්වුවද කට්ටිය? ඒකත් එක්ක රණවිරුවා කියන මුර දේවතාවා පාතරෙන් වැටෙනවා වගේ හිතෙන්නේ නැද්ද? පොඩක් හිතලා බලන්න. ඒක ඔයාටත් මටත් ලංකා භූමියේ බියක් සැකක් නැතුව ඇවිදගෙන යන්න පුළුවන් වාතාවරණයක් බිහි කරේ ඒ මුර දේවතාවෝ. අහසින් පොළොවින් මුහුදින් වටින්ම එන සතුරු කරදර වලට මුහුණ දෙන්න ගියපු රණවිරුවා හැල්ලුවට ලක් වෙන විදිහට ඔබගේ විහිළු කොමඩි එතකොට ඔබ කරන මේ යම් නිර්මාණ වලදී හැල්ලුවට ලක් කරන්න එපා කියන එක ආදරේ ඉල්ලන. ගිහිල්ලා නිලන්ත බ්ලොග්ස් නිලන්තම